සුබ දවසක් කාලා හැමෝටම මුලින්ම ඔයාලා හැමෝටම තෑන්ක්ස් කරන්න ඕන. සති 3ක් වගේ පුංචි කාලයකදී ආදරණීයන් 100 දෙනෙක් මාත් එක්ක අත්වැල් බැඳගත්තා. ඉතින් ඒ හැම දිනාටම ගොඩාක් ස්තුතියි මේ ඔයාලා ලබා දෙන ආදරය වෙනුවෙන්. හරි, දැන් එහෙනම් බලමු අද අපි කොහෙද යන්නේ කියලා. අද කියලා මම මේක කිව්වට 2025 දෙසැම්බර් මාසේ තවත් ලස්සන දවසක තමයි අපි මෙන්න මේ ගමන යොදාගත්තේ. ගිහින් බලමුද කොහෙද අපි මේ යන්නේ කියලා. ජපානයේ තොචිගි කියන පළාතේ තියෙන අශිකක කියන ෆ්ලවර් පාක් එකට තමයි අද අපි යන්නේ. මල්වත්තක් කියවම හැමෝම බලන්න යන්නේ දවල් කාලේනේ. හැබැයි මේ මල්වත්ත අපි බලන්න යන්නේ රාත්‍රී කාලේ. ඒ ඇයිද කියලා ඔයාලට මේ වීඩියෝ එක ඉවර වෙනකම් බැලුවොත් බලා ගන්න පුළුවන්. ඉතින් වින්ටර් සීසන් එකේ ගස්වල තියෙන කොළ හැලිලා ගස්වැල් වේලෙනවා. ඉතින් ඒ වේලිච්ච ගස්වැල් වලට මෙයාලා හරි ලස්සන වැඩක් කරලා දෙනවා. යංක බලන්න මායක මොකද්ද මෙයාලා මේ වේලුණු ගස්වැල් වලට කරලා තියෙන දේ කියලා බලන්න. දෙසැම්බර් මාසය කියලා කියන්නේ වින්ටර් සීසන් එක විතරක් නෙමෙයි. ආදරණීය නත්තල් මාසය. ඉතින් ඒ නත්තල වෙනුවෙන් කොහොමද ජපන් ජාතික ලැහැස්ති වෙන්නේ, මොන දේවල්ද යාලා ඒ වෙනුවෙන් කරන්නේ කියලා මේ වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන්. ඉතින් මේ කාලේ ජපානයේ බොහෝ ප්‍රදේශවල මේ වගේ ඉලුමිනේෂන් දකින්න පුළුවන්. හරිම අලංකාරයි. රාත්‍රී කාලයට මේ වගේ ඉලුමිනේෂන් හැමතැනම වගේ තියෙනවා. ඒවා බලන්න ගොඩක් වෙලාවට රාත්‍රී කාලේ ජපන් ජාතිකව එහෙම ඇවිදිනවා. ඒ නිසා හරිම ලස්සනයි. ඉතින් හරිම විනෝදෙන් තමයි මේ මාසය පුරාවටම ජපන් ජාතිකයෝ ගත කරන්නේ. ජපානයේ මේ ෆ්ලවර් පාක් එක ඇත්තටම ටිකක් ප්‍රසිද්ධයි. මොකද මේ ෆ්ලවර් පාක් එකේ අවුරුදු 150කට වඩා පැරණි විස්ටේරියා කියන මල් වර්ගයට අයත් ශාකය කීපයක්ම මෙහි දක්නට ලැබෙනවා. ඉතින් මේ විස්ටේරියා කියන මල් වර්ගය බොහෝ වෙලාවට පිපෙන්නේ සම සීසන් එකේ. මේ ඔයාලට දැන් පේන්නේ විස්ටේරියා කියන මල් විශේෂ විදුලි බුබුළු වලින් හදලා තියෙන ආකාරය. ඉතින් ඔයාලගේ දැන ගැනීම පිණිස සම සීසන් එකේදී ගත්ත මේ ගහේම වීඩියෝ ක්ලිප් කීපයක් මම මේකට ඇඩ් කරන්නම්. බලන්නකෝ ඇත්ත විස්ටේරියා මල්මද මේ විදුලි බුබුළු වලින් එයාලා හදලා තියෙන්නේ කියලා. කෘතිමව සකස් කරන ලද වියනක් මතින් තමයි මේ මල් ගහේ අතු විහිදිලා තියෙන්නේ. ඉතින් ඒ වියනට යටින් පල්ලෙහාට එල්ලෙන ආකාරයට තමයි මේ මල් පිපෙන්නේ. දැන් මේ ඔයාලට පේන්නේ ඒ ෆ්ලවර් පාක් එකේම සම සීසන් එකේදී මම ගත්ත වීඩියෝ ක්ලිප්ස් කිහිපයක්. හොඳටම බලන්න කොහොමද ඒ මලයි විදුලි බුබුළු වලින් හදලා තියෙන කෘතිම මලයි එක වගේද කියලා. බලන්නකෝ මේ මල් ගොඩක් එකවර පිපුණාම කොච්චර ලස්සනද කියලා. ඔයාලට කියන්න තවත් විශේෂ කාරණාවක් තියෙනවා. මේ විස්ටේරියා ගහේ ස්වභාවිකව එන සුවඳ, ඒ මල් වල එන සුවඳ මෙන්න මේ ඉලුමිනේෂන් වල එහා මෙහා වෙදිද්දිත් අපිට දැනුණා. ඉතින් හරිම තාත්විකව නිර්මාණය කරලා තිබුණු ලස්සන නිර්මාණයක් කියලා කියන්න පුළුවන් මේ විස්ටේරියා ගහේ ඉලුමිනේෂන් එක. සහ ස්වභාවික විස්ටේරියා මලේ තියෙන වර්ණ සංකලනය මේ මල් වලත් අපිට දකින්න ලැබුණා. ඉතින් ඒකත් හරිම විශේෂ කාරණාවක්. ඇත්තටම මේ නිර්මාණයේ තියෙන තාත්වික බව නිසාම අපිට කොයිම මොහොතකවත් හිතුන්නේ මේක කෘතිමව හදන ලද්දක් කියලා. ඒ තරම් මේක තාත්විකව තිබුණා. කාලයේ සීමිත බව නිසා අපි එතනින් එන්න ආවත් අහපව් හැරිලා බලද්දී හිතුනේම අහපව් එතනට ගිහලා තව චූටි වෙලාවක් හරි ගත කරන්න තිබ්බනම් කියලා. කොහොම හරි අපි දැන් මේ ඇවිල්ලා තියෙන්නේ නත්තල් සීයාගේ නත්තල් කරත්තේ බලන්න. යංක බලන්න කොච්චර ලස්සනයිද කියලා. මේ ඒරියා එකට ඇතුළු වෙනකොටම බලන්නකෝ යාලා කොහොමද නත්තල සහ වින්ටර් සීසන් එක අයිකනික් කරලා තිබ්බේ කියලා. නිකමට අපව හැරිලා හිතලා බලද්දී මේ නිර්මාණ වලට දායක වුණ සියලුම දෙනාට කොච්චර වෙහෙසක් ඇද්ද, කොච්චර මහන්සි වෙන්නේ නැද්ද මේ නිර්මාණ මේසා විශාල තාත්වික තත්වයෙන් පෙන්වන්න තරම් කොච්චර වෙහෙසක් දරන්න ඇද්ද කියන හැඟීම මේවා දකිද්දී ඇත්තටම හැඟුණ දෙයක් තමයි. ඉතින් ඔහොම ඉස්සරහට යනකොට ඊළඟට අපිට හම්බෙන්නේ නත්තල් සීයාගේ නත්තල් කරත්තේ. ඔන්න බලන්නකෝ නත්තල් සීයාගේ නත්තල් කරත්තේ. නත්තල් සීයාගේ නත්තල් කරත්තෙත් බලලා ඔන්න මම මේ ඊළඟට දුවගෙන යන්නේ වීඩියෝ සහ ෆොටෝ වලට පෙනී සිටීමට විරුද්ධ සංගමයේ සමාජිකයෙක් හොයාගෙන. හරි පුදුමයි. ඉතින් ඔන්න වීඩියෝ එකකට පෙනී හිටියා. සතුටුයි ඉතින් මට. ගොඩබිම විතරක් නෙමෙයි ජලය මතත් හරි අපූර්ව නිර්මාණ කීපයක්ම කරලා තිබුණා. දැන් මේ පේන ජලය මත කරපු ලස්සන නිර්මාණයක්. දැන් මේ පේන එතනම සම සීසන් එකේදී ගත ඡායාරූපයක්.
ඇත්තටම අපිට හිතුණු කාරණාවක් තමයි වින්ටර් සීසන් එකේදී වේලිලා කොළ හැලිලා ගිය ගස් කොළන් වලට හරි අවමුතු ජවයක් ලබා දීලා තිබුණා මේ ඉලුමිනේෂන් හරහා. ඉතින් ඒක ඇත්තටම හරි අපූර්ව නිර්මාණයක්. මං කලින් කියවනේ ගොඩ විතරක් නෙමෙයි වතුරේත් ලස්සන නිර්මාණ කරලා තිබුණා කියලා. මේ තියෙන ඒ වගේ තවත් ලස්සන නිර්මාණයක්. මෙතන මාළු උඩ පනින දේවල් හැමත් හරි ලස්සනට නිර්මාණය කරලා තිබුණා විදුලි බුබුලු වලින්. ඒකත් හරිම තාත්විකයි, හරිම ලස්සනයි. බලන්න කොයලත් කොච්චර ලස්සනද කියලා. දැන් ඔයාලට මේ පේන්නේ සමර් සීසන් එකේ රෝස වලින් හැඩගැන්වෙන පාත්ති කීපයක්. ඉතින් බලන්නකො ඉලුමිනේෂන් වලින් කොහොමද යාලා මේ පාත්ති වල අඩුව පුරවලා තියෙන්නේ කියලා. හරිම ලස්සනයි. ඇත්තටම හරිම තාත්වික විදිහට රෝස මල් වගාවක් අපිට පේුණා. මාරම ලස්සනයි. ඒ සුවඳත් ඒ විදිහටම දැනෙනවා මේ අතර ඇවිදිද්දි. හරිම ලස්සනයි. මේසා විශාල නිර්මාණයක් කරන්න ඒ අය ගත්ත වෙහෙස මහන්සිය කොච්චරද කියලා මේ නිර්මාණය දිහා දැක්කහම ඔයාලට උනත් තේරෙනවා ඇති. ඒ තරම්ම තාත්විකව නිර්මාණය කරලා තිබුණා. මේක හැම වසරකම දෙසැම්බර් මාසයේ වෙනකොට තියෙනවා. ඉතින් හැම අවුරුද්දකම එකම විදිහට මේ වගේ මහන්සි වෙන්න ඇති. මෙච්චර ලස්සන නිර්මාණයක් මිනිස්සුන්ට පෙන්වන්න තරම් යාලා. ඉතින් ඔවුන් කරපු මහන්සිය කැපවීමේ ප්‍රතිඵලයක් විදිහට මේ වගේ විශාල නිර්මාණයක් අපේ සියසින් දැක ගන්න ලැබීම ගැන අපි ඇත්තටම හරිම වාසනාවන්තයි. ඒ තරම්ම ලස්සන අපූර්ව නිර්මාණයක්. ඉතින් ඒ මහන්සියට ඒ කැපවීමට හදවතින්ම ස්තුතිවන්ත වෙනවා මේ නිර්මාණයට දායක වූ සියලුම දෙනාට. ආයෙත් දවසක ලස්සන ට්‍රැවල් වීඩියෝ එකක් අරගෙන ඔයාලා ගාවට එනකන් ගිහින් එන්න. සුබ දවසක්.